ප්‍රංශ ජාතික අසහාය ලේඛක ජූල්ස් වර්න් නම් ලේඛකයා විසින් රචිත Around the World in 80 Days නම් කෘතියේ සිංහල අනුවාදය. ඔබ මින් පෙර කියවා හුරු පුරුදු කතාවලට වඩා මේ වෙනස් මුහුණුවරක් ගනී. මෙම කතාව ඇරඹෙන්නේ ලන්ඩන් නුවර සැවිල් රෝ පාරේ අංක 7 දරණ නිවසෙනි. එහි 1872 වසරේදී ජීවත් වූ ෆීඩියාස් ෆොග් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා අමුතුම මාධ්‍යදී කෙනෙකි. ඔහුගේ ගුප්ත චරිතය අලලා මේ කතාව ලියවී තිබේ. පළමුවන පරිච්ඡේදය. ෆීඩියාස් ෆොග් කාගේ කවුදයි කිසිවෙකු හරියටම දැන සිටියේ නැත. 1816 දී ඔහුගේ නිවසේ ශෙරීඩන් නම් වූ සුප්‍රකට නාට්‍යකරුවෙකු ජීවත් වූ බව පමණක් සමහරු දැන සිටියහ. ෆීඩියාස් ෆොග් ලන්ඩනයේම උපන් කෙනෙක්ද වෙනත් ප්‍රදේශයක සිට පැමිණි අයෙක්ද කියා හෝ කාගේ කවුද යන්නවත් ඔහුගේ ජීවනෝපාය කුමක්ද කියාවත් දන්නා කෙනෙකු නොවිය. බිරිඳක් හෝ දූ දරුවන් දෙමව්පිය සහෝදර සහෝදරයන් නොසිටි මේ තැනැත්තාගේ වයස අවුරුදු 40ක තරම් පෙනුමක් විය. නිවසේ සේවකයෙකු සිටියේය. ඔහු ජේම්ස් ෆොස්ටර් නම් විය. එම නිවස එතරම් විශාල නොවුවත් සැප පහසුවට හා පිළිවෙලකට තබා ගැනීමට මෙම සේවකයා උනන්දු වූයේය. නමුත් හාම්පුතාගේ රැවුල බෑම සඳහා උදෑසන පිළියෙල කර දුන්නු වතුරවල උෂ්ණත්වය අංශක 2කින් අඩුවීම නිසා ඔහු සේවයෙන් පහ කරනු ලැබීය. දැන් අලුත් සේවකයෙකු බලාපොරොත්තුවෙන් ෆීඩියාස් බලා සිටී. දිනපතා දවසෙන් පැය 12ක් තම නිවසේ කාලය ගත කළ මොහු ඉතිරි පැය 12ම ගත කළේ ලන්ඩනයේ රිෆෝම් ක්ලබ් නම් වූ සමාජ ශාලාවේය. ඒ හැරුණු විට නගරයේ වැඩිපුර මිනිසුන් ගැවසෙන කාර්යාල, පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානය, උසාවිය හෝ එවන් කිසිදු පොදු ස්ථානයක ඔහු ගැවසුනේ නැත. හැමදාමත් එක්තරා නියමිත කාලසටහනකට අනුව ෆීඩියාස් කටයුතු කළේය. සමාජ ශාලාව වෙත ගියේද, එහි සිට ආපසු තම නිවසට ආවේද සුපුරුදු වේලාවටමය. ඒ යන එන විට ගමන් කළේද එකම පාරෙනි. දහවල් හා රාත්‍රී ආහාර ගැනීම සඳහා සමාජ ශාලාවේ ඔහුටම වෙන් වූ මේසයක් විය. එහි තනිව හිඳ ආහාර ගැනීමට ෆීඩියාස් ප්‍රිය කළේය. එකම වේලාවට ඔහු කෑම මේසයට වාඩි විය. ආහාර කිස නිමවා නැගී සිටියේද නියමිත කාල සීමාවේදීමය. ඊට අමතරව පොත්පත් කියවීම, 4 දෙනෙකු සමග එක්ව කරන කාඩ් ක්‍රීඩා කිරීම ඔහුගේ දෛනික කටයුතු විය. එම ක්‍රීඩාවේදී දිනාගත් මුදල් ඔහු නැති බැරි අයට දුන්නේය. ඇතුළට නැඹුරු වූ ජීවිතයක් ගත කළ මෙම গুপ্ত මිනිසාගේ දෙනෙත තම අත්ඔරලෝසුවේ කටු දෙසට යොමු වී තිබුණි. මේ කියන වේලාවේදී ඔහු ස්තෝප්පුවේ සැප පුටුවක දිගා වී නොසන්සුන් ලෙස විටින් විට පාර දෙසට බැලුම් හෙළීය. හරියටම උදෑසන 11:30 වන විට ඔහු සමාජ ශාලාව වෙත යාමට නියමිතව තිබිණි. ඒ සඳහා ඔහු හිස්වැස්ම අතටගෙන නැගී සිටියා පමණකි. කිසිවෙකු ඉදිරිපස දොරට තට්ටු කරන්නට විය. සේවයෙන් පහ කළ සේවකයා වූ ජේම්ස් ෆොස්ටර් ගොස් දොර විවර කළේය. එවිට නිවසට ඇතුළු වූයේ අලුතින් වැඩබාර ගැනීමට පැමිණි සේවකයාය. ඔහු වයස අවුරුදු 30ක් පමණ වූ අයකි. අලුත් සේවකයා ඇවිත් ජේම්ස් ෆොස්ටර් තම හාම්පුතා වෙතට ගොස් දැනුම් දුන්නේය. ඒ සමගම ෆීඩියාස් ෆොග් වෙතට අමුත්තා හිස නමා ආචාර කළේය. ඔබ ප්‍රංශ ජාතිකයෙක්ද? ෆීඩියාස් ඇසුවේය. ඔව් සර්, හෙතෙම පිළිතුරු දුන්නේය. ඔබේ නම ජෝන්ද? නැහැ සර්, මම ජින් පැසපාට අවුට්. මට ඒ නම හොඳින් ගැලපෙනව නේද? මම රැකියාවල් කීපයක්ම කරපු කෙනෙක්. පාරවල් ගානේ සින්දු කියලාත් තියෙනවා. සර්කස් එකකත් වැඩ කළා. පාසලක සරඹ ගුරුවරයෙක් වෙලා කාලයක් හිටියා. ප්‍රංශ ගිනි නිවන හමුදාවෙත් සේවය කරලා තියෙනවා. එංගලන්තේ ගෙවල් කීපයකම වැඩ කළා. එතකොට තමයි මට ඔබතුමා සේවකියෙක් හොයන බව ආරංචි වුණේ. මං අවංක මිනිහෙක්. ඒ වගේම මම සතුටින් ඉන්න බොහොම කැමතියි. ජින් නොනවත්වාම කියාගෙන ගියේය. හොඳයි පැසපාට අවුට්. ඔබේ නමට නම් මම කැමතියි. හැබැයි වැඩත් ඒ වගේම තියෙන්න ඕන. තේරුණාද? දැන් වෙලාව කීයද? ෆීඩියාස් සේවකයාගේ කතාවට බාධා කරමින් ප්‍රශ්න කළේය.
ජින් තම සාක්කුවෙන් ත්‍රිදී පැහැති ඔරලෝසුවක් පිටතට ඇද බැලිය. සර් දැන් වෙලාව 11 පහු වෙලා විනාඩි 29යි. නෑ ඔබේ වෙලාව වැරදි. මිනිත්තු 4ක් ඔබ ප්‍රමාදයි. සමා වෙන්න සර් මගේ ඔරලෝසුවේ වෙලාව වැරදි මං හිතන්නේ. ඊට පස්සේ සමාවක් නෑ තේරුණාද? අද දවස කවදද? බදාදා සර්. දිනේ 2 වෙනිදා. එතකොට මාසය ඔක්තෝබර්. හරි. එහෙමනම් හොඳට මතක තියාගන්නවා මේක 1872 අවුරුද්ද. මේ අවුරුද්දේ ඔක්තෝබර් 2 වෙනි බදාදා උදේ 11:29ට කියලාම බලමුකෝ. මේ දැන් ඉඳලා තමුසේ මගේ සේවකයා හැටියට වැඩ බාර ගන්න ඕන. මාත් එක්ක ජීවත් වෙන්න ඕන කොහොමද කියලා තමුසේ දන්නවද? ඔව් සර්. කොහොමද දන්නේ? මං අහලා තියෙනවා මට පුළුවන් මේ සර්ට ඕන හැටියට වැඩ කරන්න. තොප්පිය හිසෙහි පෙරඳගත් ෆීලියාස් තවත් වදනක් හෝ නොදොඩා දොර වසාගෙන නිවසින් නික්ම ගියේය. ඒ සමගම යලි වැසුණු දොර විවර විය. එවර නිවසින් පිට වී ගියේ ෆීලියාස් විසින් සේවයෙන් පහ කරන ලද පැරණි සේවකයා වූ ජේම්ස් ෆොස්ටර්ය. දැන් නිවසේ සිටින්නේ අලුත් සේවකයා වූ පැසපාටවුඩ් පමණකි. ඔහු තුෂ්ණිම් භූතව ටික වේලාවක් ගල් ගැසී හිටි තැනම සිටියේය. එවිට කාමර දෙකක ඔරලෝසු දෙකක් එකවර නාද වෙන්න හඬ ඇසුනේ. ජින් පැසපාටවුඩ් එහාටත් මෙහාටත් දුවන්නට විය. ඉන් එක් කාමරයක වූ බිත්ති ඔරලෝසුව පහළින් කාලසටහනක් එල්ලා තිබුණේය. ජින් එය ඊතා සාවධානව කියවා බැලීය. උදෑසන ෆොග් මහතා වෙනුවෙන් කළ යුතු වතාවත් ගැන ඔහුගේ වැඩි අවධානය යොමු විය. තම හාම්පුතා නින්දෙන් හැරවීමේ සිට තමා ඔහුට උණු වතුර සකසා දීම, ආහාර පාන පිළියෙල කර පිළිගැන්වීම සහ ඇඳුම් පැළඳුම් ආදී ක්‍රමානුකූලව හැඳ පැළඳ ගැනීමට සහාය වීම ඇතුළුව 11:30 දක්වා කළ යුතු වතාවත් ගැන පළමු සේවකයාගේ අවධානයට ලක් වුණි. දෙවන අදියර වූයේ ෆොග් මහතා නිවසින් පිට වී ගිය පසු සේවකයාට පැවරුණු වැඩ කොටස්ය. තුන්වන අදියර ෆොග් මහතා නිවසට පැමිණ රාත්‍රී නින්දට යාමෙන් අවසන් වෙයි. මේ සියල්ල සඳහා කාලය බෙදා දක්වා තිබුණේ පුදුමාකාර ලෙසිනි. උදාහරණයක් ලෙස දක්වනවා නම් 8:23ට උදෑසන තේපානය සඳහාද 9:37ට රැවුල බෑමටද හිසකේ සැකසීමට 10:20ද වශයෙන් નિયમિત කාලසටහන දුටු ජීන්ට hina ගියේය. හරි මං ලෑස්ති. හොඳයි බලමු. මට බැරි වෙන්නේ නෑ. ජින් සතුටින් උඩ පැන්නේය. ඉන්පසු ඔහු කාමර පිළිවෙලක් කරන්නට විය. මුළු ගෙදරම අස්සක් මුල්ලක් නෑර සොයා බැලූ ඔහු වැඩපළ කළ යුතු ආකාරය ගැන සොයන් අධ්‍යයනයක යෙදුණි. එකින් එක ඇඟිල්ලෙන් ඇන වැඩපළ පවරන්නට කිසිවෙකු නැත. නමුත් තත්පර විනාඩි ගණනට එහා මෙහාවත් නොකළ යුතු බව ඔහු වටහා ගත්තේය. හරිම අපූරුයි. මෙතන තමයි මට හරියටම ගැලපෙන තැන. ජින් රවුමක් කැරකුණේය. ඔහු ෆොග් මහතා ගැන සිතන්නට විය. ෆොග් මහතා තාම තරුණයි. කඩවසම් පෙනුමක් තියෙන්නේ. තිත්තට වැඩ. කෙස් ගහක් එහා මෙහා නොකර පිළිවෙලට ඉන්න ඕන. එතකොට මට කැමති වෙයි. ෆොග් මහතාගේ ඇඳුම් පැළඳුම් පවා පිළිවෙලකට අංක යොදා අසුරා තිබිනි. මේස පුටු ඇඳ ඇතිරිලි ආදියද පිරිසිදුය. වටිනා බඩු බාහිර ආදී සොරුන්ගෙන් හා ගින්නෙන් ආරක්ෂා වන පරිදි සේප්පුවක අසුරා ඇත. හිංසාකාරී අවි ආයුධ කිසිවක් නිවසේ නැති බව ජින් දුටුවේය. හරිම හොඳයි. කදිම තැනක්. ජින් පැසපාටවුඩ් යලි සතුටින් කෑ ගැසී.